හායි ඔයා කවදම හරි කාට හරි හොඳ සවන් දෙන්නෙක් වෙලා තියෙනවද? නිකමට හිතලා තියෙනවද ඒකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ කියලා? එහෙමනම් අපි අද බලමු හොඳ සවන් දෙන්නෙක් වුණාම ඔයාට මොනවද ඒකෙන් ලැබෙන්නේ කියලා. කෙනෙක් කියන දෙයක් සක්‍රියව අහගෙන ඉන්නවා කියලා කියන්නේ හොඳ සවන් දෙන්නෙක් කියන එක. හොඳ සවන් දෙන්නෙක් වීම sannivedanaye ඊටාම ප්‍රබල ඒ වගේම මූලික ගුණාංගයක් වෙනවා. ටිකක් හිතන්න. ඔයා කතා කරද්දී අනිත් පාර්ශවය සාවධානව අහගෙන ඉන්නකොට ඔයාට ලොකු වටිනාකමක් දැනෙනවා. ඒ වගේම අනිත් පාර්ශවය ඔයා ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා කියලා දැනෙනවා. ඉතින් අන්න ඒ වගේම තමයි ඔයත් අනිත් කෙනා කතා කරද්දී ඒ විදියටම සාවධානව අහගෙන හිටියම අනිත් පාර්ශවයටත් දැනෙන්නේ. මෙතනදී කතා කරන කෙනාගේ වචන විතරක්ම නෙවෙයි එයාගේ අදහස්, හැඟීම්, ඒ වගේම පරිසරය ඒ ගැනත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. මේ නිසා ඔයාගේ සම්බන්ධතා වර්ධනය වෙනවා. හොඳ සවන් දෙන්නෙක් වීම ඔයාගේ පුද්ගලික ජීවිතයට විතරක් නෙවෙයි වෘත්තීමය ජීවිතයටත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ පුද්ගලික ජීවිතයේ වගේම වෘත්තීමය ජීවිතේත් සම්බන්ධතා වැඩි දියුණු කරගන්න නම් ඔයා අනිවාර්යෙන්ම හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනේ.